සාදරෙන් මම ඔන්නෝගලම පිළිගන්නවා අදගෙන තියෙන සුපිරිම ඇනිමි රිව් එකක්. ගැම්මක් තමයි. ඉතින් මට සමාව වෙන්න. මම මේ කරනවා වැරදි වෙන්න පුළුවන්. පොඩි පොඩි ප්‍රශ්න තියෙනවා. අනිවාර්යෙන් අපිට ප්‍රශ්න තියෙනවා. ඉතින් මම මේ ප්‍රශ්න ඔක්කොම අදගෙන දාලා මම ඔයගොල්ලොත් එක්ක කතා කරනවා. අද කියන්නේ One Piece හෙලෝ ඉතින් මේ කතාව පටන් ගන්නෙ කොහොමෙන් හරි සාමාන්‍ය නැවකට පල්ලෙහෙන් පොඩි බැරල් එකක් තියෙනවා. මේ මිනිස්සු හිතන්නේ මේක වයින් කියලා. ඉතින් මේ මිනිස්සු මේක එළියට ඇදලා නැව ඇතුළට ඇදලා ගන්නවා. ඉතින් මෙන්න මෙහෙම කතාව පටන් ගන්නෙ. මේකත් එක්කම මේ නැවට යහපැත්තෙන් මුහුදු මංකොල්ලකාර නැවක් පට එනවා. ඔව් මේ නැවෙන් කොහොමෙන් හරි එන සෙට් එකක් ඉන්නවා. තඩි ගෑණියෙක් ඉන්නවා. මේ ගෑණි තමයි මේ කැප්ටන් ඇත්තට මට හිතා ගන්නත් බෑ මේ ගෑණි කැප්ටන් කියලා නම් ගම් මුකුත් අහන්න එපා. මම නම් ඇත්තටම දන්නේ නැහැ මේකවත් නම් ගම් මොකද්ද කියලාවත්. හරි ඉතින් අපි කතාවට ආයියන්. ඉතින් මේකෙන් පස්සේ කොහොමෙන් හරි මේ නැව ආන්තරාවට පත් වෙනවා කියන අනිවාර්යෙන් මේ මුහුදු වංකොල්ල කාර ටික මේකට කෙලින්න එන්නේ. මේ ඔක්කොම ප්‍රශ්නත් අච්චර හාල් කරන කවුද? හරි ගයිස් මේ ඉන්නේ කැත ගෑණි. මේ කැත ගෑණි තමයි මේක ඔක්කොම මුල. මේ ගෑණි ඇවිල්ලා මචං මේ කැප්ටන් මේ තමයි ගෑණි කැප්ටන්. අත්තර මට හිතා ගන්නත් බෑ මේ ගෑණි කැප්ටන් උනේ. චෙට තඩි බම් මේ ගෑණි නෑ මං ඉතින් ආයි ගයිස් ඉතින් ඔන්න ඔහමයි පටන් ගත්තේ. ඊට පස්සේ ඉතින් මේක කරගෙන යද්දී ඔව් කොහොමෙන් හරි මේ ආලාවේ හොඳටම කෙලිනවා. අපේ හොඳ නැවට මේ මහුදු මංගුල්ල කාරයෝ එකතු වෙලා හොඳටම කෙලිනවා. හරි කොහොමෙන් හරි මේ නැවේ භාගයට කෙලවෙලා යනවා. මේ ආස්සේ තමයි ඔක්කොම හපන් වෙන්න කියලා. අපේ මේ බැරල් එකත් කොහොමෙන් හරි පල්ලයට රිංගල යනවා ගයිස්. ඊට පස්සේ මේ කෙල්ලගෙන මම පස්සේ කියන්න. කොහොම හරි ඊට පස්සේ මේක මේගොල්ලෝ මංකොල්ල කන්න එනවා. කොහොමෙන් හරි කට්ටිය වැස්ස මේ පොඩි කොල්ලා අනිවාර්යෙන් මේක ප්‍රධාන කැරක්ටර් එකක් මතක තියාගන්න. මේ කොල්ලගෙන අපකින් මගෙන් අහන්න එපා. ඩෝංගාලෝ නෝම දෙනවා මචං බිස්සු වෙලා යන ගයිස් තට්ට පට්ට සට්ටපට කොහොමද ඔන්න බට්ට ලයිට් නැවිලා මෙන්න මෙතන පස්සේ තමයි මචං ලූෆියෝ සෙට් වෙන්න මේ ඉන්නේ. ලූෆි මේක තමයි මේ කතාවේ වීරියා. කොහොම හරි මේ කොල්ලට පට්ට හැකියාවල් තියෙන්නේ. කොහොමද කිව්වොත් මේ කොල්ලා රබර් ඒ කියන්නේ රබර් ඉලාස්ටික් මෑන් වගේ ඩයල් එකක්. මෙයාට කිසිම ආයුධයකින් මුකුත් කරන්න බෑ. මම ඇත්තටම කල්පනා කරේ මේක මුකුත්ම කරන්න බෑ. ඇසිඩ් වලට මොකද හරි හිටු පුළුවන් දන්නේ. හරි අපි ආයි කතාව පැත්තට යන්. ඉතින් මේ කොහොමෙන් හරි මේකෙන් පස්සේ මේ මුහුදු මොංකොල කාර්යය අපේ ලුෆි සෑහෙන ෆයිට් එකක් දෙනවා. මේ කතාව ඇත්තටම බලන්න ඕන සුපිරි කතාවක්. මේ ෆයිට් එකෙන් පස්සේ සෑහෙන විදියට මේ මුහුදු මොංකොල කාර්යය ඇත්තටම වැටෙනවා. මගුලේ වැරදි එපිසෝඩ් එකක්ද කොහෙද කියලා තියෙන්නේ. හරි ගයිස් අපි කොහොම හරි මේ ලූෆි කෑම කකා ඉන්න ගමන් ඉන්නේ. කොහොම හරි මේ ලූෆි කෑම කන අතරතුරත් මේ තතපතතරපටස් ගාලා සීන් වල සටපට ගාලා මචං රිවිව් එක යන්න හදන්නේ. ගයිස් ඊට පස්සේ කොහොමෙන් හරි මේ මුහුදු මංකොල්ල ගෑණි ඇවිල්ලා මේ ලූෆිට ගේම දෙන්න හදනවා. ලූෆි පුළුවන් ද වගේ ගේම නවත්තන්න පිස්සු හැදී සටපට කියලා මචං ලූෆි දෙනවා දෙවිල්ලක් ආයේදී බලන්න ඕන සීන් එක බලලා මචං රිවිව් එක මට ගියහන් ආයි සට්ටපට දැස් නෝන්න කොමෙන් හරි ලූෆි කොමෙන් හරි මෙයාසේ ලූෆි මාරාත ලඩක් කරනවා. කොමෙන් හරි අපේ කොල්ලව පට්ට පෝල් කරලා මචං අර මහත කැප්ටන් කාර්ට විරුද්ධව මචං කේලම් කිව්වා. මචං අම්මට සෙරි මූ hina වෙනවා නිකන් සටපට කොමෙන් හරි මේ කතාව ඉවර වෙන්න මෙන්න මෙතනින් කොමෙන් හරි දෙනවා මූදු මංකොල කරටත් වන් පන්ච් වගේ සරස් ගාලා සීන් එක. ඊට පස්සේ මේ කතාව මේ එපිසෝඩ් එක මෙතනින් අප්ලෝඩ් වෙනවා. මොකද මට ඇත්තට මෙතනින් යාර කතා කරන්න දෙයක් මට ඇත්තට රිව් කරන්න තේරෙන්නේ නැහැ. මේ කෙල්ල මෙතන සෙට් වෙනවා. ගයිස් මෙතනින් යාර මේ කතාව ඉවරයි. මම හැමෝටම කියනවා මාව සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න. අනිවාර්යෙන්ම මම මේ කරන පිස්සු වලට ඔයගොල්ලෝ අනිවාර්යෙන් ලයික් කරලා කමෙන්ට් කරන්න. Thank you ගම්මත්තා.